චිකන් කියන නම ඇහුවත් සමහර අයගේ කටට කෙලවුනනවනේ. මෙන්න මේ චිකන් ලංකාවේ වෙළඳපොලේ වර්ග දෙකකින් හමු වෙනවා. ඒ තමයි ෆ්‍රෙෂ් චිකන් සහ ෆ්‍රෝසන් චිකන් කියන වර්ග දෙකෙන්. ඉතින් මේ වීඩියෝ අවසානයේ ඔබට දැනගන්නට පුළුවන් රසයෙන්, වයනෙන්, කල්තබා ගැනීමේ හැකියාවෙන් සහ ගුණයෙන් වර්ග දෙක අතර ඇති වෙනස්කම් මොනවද කියලා. චිකන් කියන්නේ ලංකාවේ නම් දානෙට, මලගෙට, මගුලට, පාටියට නැතිවම බැරි ආහාරයක්. චිකන් උයලා, බැදලා, දෙවල් දාලා, ඒ වගේම චිකන් බිස්ටෙක් හදලා ඔය හැම විදිහටම වැඩකිට දාලා හදන බාල, මහලු, සිංහල, දෙමළ, මුස්ලිම් මේ හැමෝම ආස ආහාරයක් තමයි චිකන්. ඉල්ලා සිටිනවා මෙම channelයේ දියුණුවට ඔබගේ වටිනා අදහස් වීඩියෝ අවසානයේ එකතු කරන්න කියලා. අංක 1 රසය. ආහාරයක් ගන්නකොට අපි ඉස්සෙල්ලාම බලන්නේ රසය ගැනනේ. ඒ නිසා අපි රසය ගැන සලකා බලමු. නැවුම් කුකුල් මස් වල අධිශීතකල කුකුල් මස් වලට වඩා සුපැහැදිලි හොඳ මස් රසයක් දැනෙන බව තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ නැවුම් කුකුල් මස් අධිශීතකල කුකුල් මස් වලට වඩා රසයෙන් වැඩි. අංක 2 වයනය. මොකද්ද මේ ආහාරයක වයනය කියන්නේ? ආහාරයට අදාළව ගත්තාම ඒ ආහාරය ස්පර්ශ කරනකොට, හපනකොට දැනෙන විදිහ තමයි ආහාරයක වයනය කියන්නේ. ක්‍රිස්පි බව, මෘදු බව, වර්ණය වැනි ලක්ෂණ මේ වයනයට අයයි. මේ කාරණාවේදී දිනන්නේ නම් නැවුම් කුකුල් මස්. නැවුම් කුකුල් මස් වල අධිශීතකල කුකුල් මස් වලට වඩා මාංශ කොටස් වල තරමක ඝන ස්වභාවයක් සහ මාංශල ගතිය වැඩියෙන් පවතිනවා. ඉවුම් පියුම් කලාවෙන් වැඩ පෙන්නලා තමන්ගේ පෙම්වතා සැමියාගේ හිත සතුටු කරනවා නම් කාන්තාව ඔබගේ හොඳම තේරීම විය යුත්තේ නැවුම් කුකුල් මස්. අංක 3 කල්තබා ගැනීමේ හැකියාව. මෙහිදී නම් ජයග්‍රාහකයා අධිශීතකල කුකුල් මස්. මොකද කුකුලන් මස් පිණිස සකස් කළ වහාම අධිශීත කරමින් මස්වල බැක්ටීරියා වර්ධනය අවම කරමින් නරක් වීමට ඇති අවදානම පහළම තත්වයක තිබෙන්නේ අධිශීතකල කුකුල් මස් වලට. නැවුම් කුකුල් මස් නම් කල්තබාගත හැක්කේ උපරිම දින 2ක් වැනි කෙටි කාලයක්. අංක 4 ගුණයෙන්. ගුණාත්මක බව සහ පෝෂණීය බව සැලකුවාම නම් මේ දෙන්නම සම ජයග්‍රාහකයන්. නැවුම් කුකුල් මස් සහ අධිශීතකල කුකුල් මස් පෝෂණීය මට්ටමින් සමානයි. ඔබ ඔබේ පවුලේ පෝෂණය ගැන සිතා කුකුල් මස් මිලදී ගන්නවා නම් මේ වර්ග දෙකෙන් ඕනෑම එකක් මිලදී ගන්න ඔබට හැකියාව තියෙනවා. ඉතින් අද සිට ඔබ කුකුල් මස් තෝරා ගන්නා විට ඔබේ අවශ්‍යතාවයේ පරිදි කුකුල් මස් තෝරා ගන්න අවශ්‍ය දැනුම ඔබට ලැබෙන්නේ නැති. ඉල්ලා සිටිනවා ඔබගේ වටිනා අදහස් එකතු කරන්න කියලා. ස්තුතියි.